සුවදවසක් සියලු දෙනාට සිගවලික් සිරියු චැනල් එක වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක්. ඇත්තටම මීට කලින් අපි කතා කරවුවේ ගොඩක්ම ප්‍රධාන වශයෙන් අපි ફોකස් කරේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව ගැන. ඒ කියන්නේ බෞද්ධ චිකිත්සකවරයෙකුගේ ක්‍රීඩාවේදී කාර්යභාරය මොකක්ද කියලා. අද අපි චුට්ටක් වෙනස් මාතෘකාවකට යනවා. ඒ තමයි LinkedIn ප්‍රොෆයිල් එකක් වැදගත් වෙනවද කැම්පස් නැත්නම් යුනිවර්සිටි ඉන්න ළමයෙක්ට LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න එකෙන් අපිට තියෙන වාසිය කුමක්ද කියන එක සම්බන්ධව. හරි, අපි මුලින්ම ඒ ටික කතා කරන්න යම් වීඩියෝ එකට. හරි, ඉස්සෙල්ලා අපි කතා කරමු LinkedIn කියන්නේ මොකක්ද? ඇත්තටම LinkedIn කියලා කියන්නේ මේක සාමාන්‍ය gossip platforms වලට එහා ගියපු platform එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා Facebook, Instagram වගේ ගත්තොත් ඒ වගේ ගොඩක්ම කතා වෙන්නේ gossips වගේ දේවල්. එතකොට LinkedIn කියලා කියන්නේ නැත්නම් LinkedIn app එක through ඔයාට ඔයාගේ profession එක maintain කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට යුනිවර්සිටි යන ළමයෙක් නම් ඔයා මොකක් හරි අනිවාර්යයෙන් මොකක් හරි වගේ future career එකක් තියෙනවා. ඔයා යන path එකක් තියෙනවා. හරි? එතකොට ඔයාගේ ඒ path එකයි ඔයා දැන් කරන දේවල් අතර මේ කනෙක්ෂන් එක, මේ බ්‍රිජ් එක අපිට හදාගන්න පුළුවන් මේ LinkedIn කියන ඒ platform එක through. ඇත්තම කතාව මේ LinkedIn කියලා කියන්නේ යුනිවර්සිටි ළමයෙක්ට ඉතාම වැදගත් කරන platform එකක්. ඉතින් අපි කතා කරමු මොනවද මේකේ තියෙන වාසි LinkedIn එකේ තියෙන කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් අපි ඉස්සලා කතා කරපු විදිහට මේ LinkedIn කියන platform එක කියලා කියන්නේ ඔයාගේ academic career එක, ඔයා යුනිවර්සිටි එකේ දැන් කරගෙන ඉන්න academic දේවල් සහ ඔයා academic ඉවර වුණාට පස්සේ ඔයා ඉස්සරහට කරන්න යන ඔයාගේ future career එක යා කරන පාලමක් වගේ. ඉතින් පළවෙනියටම අපි කතා කරමු මොකක්ද මේ LinkedIn එකේ තියෙන වාසි. ඉතින් පළවෙනි වාසිය තමයි LinkedIn එක කියලා කියන්නේ ඔයාගේ digital footprint එක වගේ. ඒ කියන්නේ ඔයාගේ යුනිවර්සිටි එකෙන් ඔයා අවුට් වුණාට පස්සේ ඔයාගේ යම්කිසි දැන් මම ගත්තොත් ෆිසියෝതെරපිස්ට් කියන රෝල් එක. ඒත් ෆිසියෝതെරපිස්ට් කියන රෝල් එක LinkedIn through මම කොහොමද ප්‍රොමෝට් කරන්නේ ලෝකෙට දෙන්නේ? කොහොමද ලෝකය මාව දැනගන්නේ කියන දේ අපිට LinkedIn through අපිට ගෙනියන්න පුළුවන් මුළු ලෝකෙටම. එතකොට LinkedIn එකේ ඔයාලට ප්‍රොෆයිල් පික්චර් එකක් හදාගන්න පුළුවන්, කවර් ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කියන්නේ කවුද කියන එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ වෙනකොට ඔයාගේ කරලා තියෙන දේවල් මොනවද? ඔයා මොන හරි අරන් තියෙනවා සර්ටිෆිකේට්ස් ඒ මොනවද? ඊට පස්සේ ඔයා මොනවද කරන දේවල්, ඔයා කරන සෝෂල් වර්කර් කෙනෙක්ද, ඔයා කරන හැම වැඩක්ම මේකේ දාන්න පුළුවන්. මේක හරියට අර PDF නොවන ඩිජිටල් CV එකක් වගේ. ඇත්තම කතාව මේ LinkedIn එකෙන් අපිට හරි ප්‍රොෆෙෂන් කියන්නේ ඔයා කවුරු හරි ප්‍රොෆෙෂනල් එකක් කරන කෙනෙක් නම්, ඔයා ප්‍රොෆෙෂන් එකක් දැනටම කරන කෙනෙක් නම්, ඉදිරියට කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේක සෑහෙන වැදගත් platform එකක් වෙනවා. ගොඩක් අයට යුනිවර්සිටි ලයිෆ් එක එයාලගේ ඉවර වුණාට පස්සේ තමයි මේ LinkedIn platform එක එයාලට මතක් වෙන්නේ. ජොබ් එකකට ඇප්ලයි කරන්න යනකොට තමයි එයාලට මේ LinkedIn platform එක මතක් වෙන්නේ. ඇත්තටම මේක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් at least 2 second year වෙද්දිවත් මේක මේන්ටේන් කරන්න පටන් ගන්න ඕනේ. මොකද ඔයාගේ ටයිම් එක ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මෙතනදී වෙන්නේ. කියන්නේ උදාහරණයක් කියන්නේ මම ඔයාලට තවත් පැහැදිලි කරොත් අපි ඉන්වෙස්ට්මන්ට් නැත්නම් ආයෝජනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි මුදල් සහ කාලය කියන දේ. එතකොට මුදල් නෙවෙයි මෙතනදී ආයෝජනය වෙන්නේ, මෙතන කාලය තමයි ආයෝජනය වෙන්නේ. එතකොට අපි හරියට පැලයක් හිට කරනවා වගේ බීජය පැල කරනවා. හැබැයි කාලයක් යනවා මේක මහා විශාල වෘක්ෂයක් නැත්තම් ගසක් වෙනකම්. ඉතින් LinkedIn කියලා කියන්නේ ඔයා සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් හදන්න පටන් ගත්තොත් ඔයාට ෆෝර්ත් ඉයර් එක ඉවර වෙනකොට ඔයාට අනිත් ළමයින්ට නැති ලොකු ප්‍රොෆයිල් එකක්, ඔයාට ලොකු දේවල් ටිකක් කරපු ප්‍රොෆයිල් එකක් විදියට ඔයාට අන්තිමට LinkedIn ප්‍රොෆයිල් එක ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම බලන්න ඕනේ ඔයා කොහොමද අනිත් සාම්ප්‍රදායික ශිෂ්‍යයන් නැත්නම් සාම්ප්‍රදායික ස්ටුඩන්ට්ස්ලා යන පාරේ යන්නේ නැතුව ඔයා කොහොමද වෙනස් කෙනෙක් වෙන්නේ?
ඔයා හැමතිස්සම හිතන්න ඕන හැමෝම කරන දේ නොකර ඉන්න. රයිට්? එතකොට තමයි ඔයාට කියලා දෙයක් ඔයාට බිල්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති මෙයා මෙච්චර LinkedIn ගැන කියනවා ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා. රයිට්. මම කියන්නම් මම මොනවද LinkedIn එක through කරපු දේවල් කියලා. හරි. මුලින්ම කියන්න ඕනේ LinkedIn account එක මම හදන්න පටන් ගත්තේ මගේ 3rd year ඉදී. ඒ කියන්නේ ඇත්තටම මටත් මේක මිස් වෙලා තියෙනවා. ඉතින් LinkedIn එක හදන්න පටන් ගත්තට පස්සේ අපි කියන්නේ අපි LinkedIn එක හැදුවට පස්සේ ඒකේ මේන්ටේන් කරන එක මම කරේ නෑ හරියට. ඇත්තම කතාව LinkedIn account එකක් හදනවා නම් ඔයා ඒකේ LinkedIn profile එකේ ඔයාගේ දේවල්ම වෙන්න ඕනේ නැහැ. කියන්නේ ඔයාම කරපු දෙයක් වෙන්න ඕනේ නැහැ. ඔයා යම් කිසි වගේ ශාස්ත්‍රය සම්බන්ධ මොකක් හරි දැනුම තියෙන පෝස්ට් එකක් මොනවා හරි අපි උදාහරණයක් විදිහට ෆිසියෝതെරපි සම්බන්ධව ගත්තොත් ඔයාට ඒකේ දාන්න පුළුවන් මැනුවල් තෙරපි ටෙක්නික්ස් ක්‍රම මොනවද? right? මොකද්ද හයිඩ්‍රොതെරපි කියලා කියන්නේ? ඒ වගේ පෝස්ට් ඔයාලට පළ කරන්න පුළුවන්. ඇත්තටම මේ LinkedIn එක through වටා එකතු වෙලා තියෙන්නේ දැනුම හොයන පිරිසක්. හරි? සාමාන්‍ය අර Facebook Instagram වලට එහා ගියපු වල්පල් වලට එහා ගියපු දැනුම ගන්න ඕන පිරිසක් තමයි මේ LinkedIn එකේ ඔයාගේ connections කරගන්න ඕනේ. ඇත්තටම connections කියලා කියන්නේ අර add friend වගේ Facebook එකේ add friend follow වගේ දෙයක් තමයි මෙතන කනෙක්ෂන් එකක් කියලා කියන්නේ. ඉතින් LinkedIn වල ඔයා පුළුවන් තරම් ඔයාගේ ප්‍රොෆෙෂන් එකට ගැලපෙන කනෙක්ෂන්ස් ටිකක් හදාගත්තා කියලා කියන්නේ ඔයාට උදේ හවා LinkedIn ප්‍රොෆයිල් එකේ උඩට පල්ලෙහාට යනකොට ඔයාට එන දැනුම මෙහෙමයි කියලා අපිට මිල කරන්න බෑ. මොකද එක එක්කෙනාගේ තියෙන එක එක අදහස්. එතකොට එයාලා එක එක දේවල් මේ LinkedIn එක through පළ කරනවා. එතකොට එයාලා කොයි වෙලාවකවත් ඔය gossip වගේ දේවල් දාන කට්ටියක් නෙවෙයි LinkedIn එකේ already establish වෙලා ඉන්නේ. ඉතින් ඔයා ඒ ගැන හොඳට ඔළුවට ගන්න මේ LinkedIn profile එකක් maintain කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි ඔයාගේ profession එකේ නැත්නම් ඔයාගේ industry වෙන updates නිතරම මේ LinkedIn එකේ update වෙනවා. post විදිහට, video විදිහට. ඉතින් මේ LinkedIn එකේ ඔයාට හම්බෙන්නේ මේ ශ්‍රී ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි. දැන් අපේ ප්‍රොෆයිල් එක දැන් මගේ ප්‍රොෆයිල් එක ගත්තොත් ඊජිප්ට් වල කට්ටිය ඉන්නවා, ඉන්දියන් කට්ටිය ඉන්නවා, මැලේසියන් කට්ටිය ඉන්නවා, UK වල අය ඉන්නවා, USA වල අය ඉන්නවා. ඉතින් යාලත් එක්ක නිව්සීලන්ඩ් වල ඉන්නවා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් නිව්සීලන්ඩ් වල එක ඇකියුපංචර් කරන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි කියන ඩ්‍රයිනි අපි කියමුකෝ කටු චිකිත්සාව කියලා කියන්නේ. ඒක සම්බන්ධ ඉගෙන ගන්න එයාලා වෙනම අපිට උදව් කරනවා. ඒ කියන්නේ එයාලත් එක්ක මෙසේජ් කරලා කන්ටැක්ට් කරගත්තොත් එයාලා අපිට උදව් කරනවා මෙන්න මේ දේවල් ඉගෙන ගන්න. ඊළඟට සමහර අය ඉන්නවා අපිත් එක්ක අපේ ප්‍රොෆෙෂන් එකේ ඉස්සරහට යන්න නම් මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධව එයාලත් එක්ක ඩිරෙක්ට් අපිට මෙසේජ් කරලා කන්ටැක්ට් කරගෙන අපිට ඒගොල්ලොත් එක්ක ගොඩක් ටයිට් කනෙක්ෂන්ස් බිල්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔපචුනිටිස් මගහැරව ගන්න එපා. ඒක තමයි මම ගොඩක්ම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ ඔපචුනිටිස් පුළුවන් තරම් ක්‍රියේට් කරන්න. opportunity creation is the best one. ඔයාලා ඒව මගහැර ගන්න නැතුව ඒවා ක්‍රියේට් කර ඔයාගේ ලෙවල් එක අප් කරගන්න විශේෂ ස්පෙෂලි නෙගටිව් මයින්ඩ්සෙට් තියෙන කට්ටියව පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඔයාගේ ගැන ෆියුචර් ඔයාගේ ඩිමාන්ඩ් කරන්න ඕන නම් ඔයාට ෆියුචර් එක ඔයාගේ හදා ගන්න ඕන නම් ඔයා ප්‍රධාන වශයෙන් කරන්න ඕන නෙගටිව් මයින්ඩ්සෙට් එක තියෙන මිනිසුන්ව ටිකක් පැත්තකින් තියෙන එක. ඒකත් මම මේ වෙලාවේදී මතක් කරනවා. හරි. මම ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට LinkedIn ප්‍රොෆයිල් එකේ මම පෙනී ඉන්නකොට මට එක සමහර ප්‍රොෆෙෂනල්ස් ලගෙන් මට එනවා මෙසේජස් අපි ඔයා මෙන්න මේ ජොබ් එකට කැමතිද? ඔයා මේ ජොබ් එක කරන්න කැමතිද? සහ මම ඔයාව දැක්ක මේ විදිහට මේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට ඔයාට අපිත් එක්ක මේ බිස්නස් එක කරන්න පුළුවන්ද කියන රික්වෙස්ට් එනවා. හරි? එතකොට මම එහෙම පටන් ගත්ත එක දෙයක් තමයි China Efil Medical Supplies ලගේ එක authorized manager විදිහට ශ්‍රී ලංකාවේ මේ වන විට මම කටයුතු කරනවා. ඉතින් එයාලත් එක්ක ගොඩනගාගත්ත ඒ connections මත මට හැකියාව ලැබිලා තියෙනවා එයාලගේ තියෙන medical equipments මේ ශ්‍රී ලංකාව හරහා distribute කරන්න. ඒක එක දෙයක්. ඊළඟට මේ දවස්වල කතා කරගෙන යනවා තව කෙනෙක් එක්ක
මේ ඇප් ඩිවලොප්මන්ට් එකක් සම්බන්ධව ඒත් මේ බෞද්ධ චිකිත්සක ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධව. ඉතින් ෆිසියෝതെරපි වල තාම මුකුත් නොකරනු පැති තියෙනවා ඕන තරම්. ඒ කියන්නේ තාම ෆිල් වෙච්ච නැති ගැප්ස් තියෙනවා ගොඩක්. ඉතින් ඒවා ෆිල් කරන එක තමයි අපි ඇත්තටම ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට අපි කරන්නත් ඕන. ඉතින් හැමෝම නොකරන දෙයක් අපි කරාම සිද්ධ වෙන්නේ ඔයාටම කියලා ඔයාගේ දෙයක් බිල්ඩ් වෙන එක. ඉතින් තව දෙයක් කියන්න, මට ජොබ් ඔපචුනිටිස් ඕන තරම් මෙසේජ් through ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ටත් LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගත්තොත් ඒකේ ජොබ්ස් කියලා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. දකුණු පහළ යාම දකුණු පැත්තේ කෙළවර ජොබ්ස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාට ඒක ෆිල්ටර් කරලා ඔයාට ශ්‍රී ලංකාවේද ඔයාට මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන ජොබ් එක, ඒ කියන්නේ ජොබ් එකක් කරන්න කැමති කෙනෙක් නම් ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ ජොබ්ස් තියෙනවා ඔන් සයිට් ජොබ්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔන් සයිට් ජොබ්ස් කියලා කියන්නේ එතනින් ගිහිල්ලා කරන. ඊට පස්සේ හයිබ්‍රිඩ් ජොබ්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලත් කරන්න තියෙනවා, ගෙදර ඉඳනුත් කරන්න තියෙනවා. තුන්වෙනි එකක් තමයි ඔන්ලයින් ජොබ්ස්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගෙදර ඉඳන් ෆුල් ටයිම් ඔන්ලයින් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ ජොබ් ඔපචුනිටිස් ගොඩාක් ඔයාගේ ඒ ප්‍රොෆෙෂන් එකට අදාළ, ඔයාගේ රැකියාවට අදාළ දේවල් මේ LinkedIn එකෙන් LinkedIn ප්‍රොෆයිල් එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වැදගත්ම වාසිය තමයි ඔයාලට ඒ කියන්නේ යුනිවර්සිටි වල ළමයෙක්ට තාම දෙමාපියන්ගෙන් ඔයාලා යැපෙනවා නම්, ඔයාලා දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලනවා නම් ඔයාලට හොඳ ඔන්ලයින් ජොබ් ඔෆර්ස් තියෙනවා මේ LinkedIn එකේ. ඉතින් ඔයාලට කරන්න ඒවට ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්, එයාලට කෝල් කරන්න පුළුවන්, ඊමේල් යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා ඔයාලට පොකට් මනි ටික මේ LinkedIn ප්‍රොෆයිල් එක through හදාගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරනවා මේත් එක්කම. වැදගත්ම දේ තමයි මේ LinkedIn එක through ඔයාට කවුද ඔයා කියලා ලෝකෙටම කියන්න පුළුවන්. හරි? ඉතින් ඒ ලෝකෙටම කියන දේ නිසා සහ පිටරට ඉන්න ක්ලයන්ට්ස්ලා පවා විශ්වාසය ගොඩනගා ගැනීමේ හොඳ මාධ්‍යයක් විදිහට මේ LinkedIn කියන දේ එයාලා යොදා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ LinkedIn කියන දේ ගොඩක් ට්‍රස්ට් කරනවා. LinkedIn එක through ඔයාට හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා, හොඳ ක්වොලිටි ප්‍රොෆෙෂනල්ස්ලා හොයාගන්න පුළුවන්. එයාලත් එක්ක කනෙක්ෂන් බිල්ඩ් කරගන්න පුළුවන්. එයාලත් එක්ක බිස්නස් ස්ටාර්ට්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු දෙයක් මේ LinkedIn එක through කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රීමියම් සහ නන් ප්‍රීමියම් කියලා මේ LinkedIn එකේ ආකාර දෙකක් තියෙනවා. ඒකට ප්‍රීමියම් කියලා කියන්නේ මාසෙට මුදලක් ගෙවීමක් කරන්න ඕනේ. නන් ප්‍රීමියම් එකේදී මාසෙට මුදලක් ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයා ඉනිෂියල් ස්ටේජ් එකේ නැත්නම් ඔයා ආරම්භක අවධියේ නම් ඉන්නේ. ඉතින් ඔයා නන් ප්‍රීමියම් එකෙන් යන එක තමයි වඩාත් හොඳ. ඊට පස්සේ ඔයාගේ කනෙක්ෂන් බිල්ඩ් වෙන්න ඔයාට පුළුවන් මේ LinkedIn ප්‍රීමියම් එක ඔයාලට මිලදී ගන්න. ඉතින් LinkedIn නන් ප්‍රීමියම් එකේ සහ ප්‍රීමියම් LinkedIn එකේ වෙනසක් තියනවාද කියලා ඔයාලට හිතේ. ඉතින් මම ඒකට උත්තරයක් දෙන්නම්. ඔව්, වෙනසක් තියෙනවා. මේ ප්‍රීමියම් LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගත්තොත් ඔයාලට කනෙක්ෂන්ස්, ඒ කියන්නේ ලොකු කනෙක්ෂන්ස් ටිකක් එක්ක මේ ගනුදෙනුව සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහර ප්‍රොෆෙෂනල්ස් ඉන්නවා අපිට එයාලට ඩිරෙක්ට් මෙසේජ් දාන්න බෑ. එයාලට මෙසේජ් දානවා නම් අනිවාර්යෙන් අපිට ප්‍රීමියම් LinkedIn account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අවාසි තියෙනවා නන් ප්‍රීමියම් එකේ. ඉතින් මම කියන්නේ ඉස්සල්ලාම පටන් ගන්න, ඊට පස්සේ ඒක grow කරන්න, ඊට පස්සේ ඔයා develop වෙන්න, ඊට පස්සේ ඔයා වගේ goal එක achieve කරන්න. ඉතින් සමස්තයක් විදියට සරලව LinkedIn එක ගැන යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදියට සහ ඔයා යම්කිසි ප්‍රොෆෙෂන් එකක් කරන කෙනෙක් විදිහට මට දෙන්න තියෙන සරලම උත්තරේ මේක LinkedIn එක සම්බන්ධ සහ ඔයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එක ඩෙවලොප් කරන්න හොඳම ප්ලැට්ෆෝම් එකක් තමයි මේ LinkedIn කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි ස්කිල් එක හදාගන්න වෙනවා මෙයාලත් එක්ක ගනුදෙනු කරද්දී. කොහොම හරි ඒ දේවල් ඔක්කොම එකට කරගෙන ස්කිල් ඩෙවලොප්මන්ට් එක කරන ගනුදෙනුව සඳහා මේ LinkedIn ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන එක, ක්‍රියේට් කරලා ඔයාගේ ගෝල්ස් අචීව් කරන්න යන්න කියලා මම කරනවා මේ අවස්ථාවේදී. ඉතින් හොඳට මතක තියාගන්න මේ LinkedIn කියලා කියන්නේ සාමාන්‍ය Facebook, Instagram වගේ ප්ලැට්ෆෝම් එකක් නෙවෙයි. මේක හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්න ක්වොලිටි යක් මේන්ටේන් කරන ප්ලැට්ෆෝම් එකක්.
ඉතින් මේකෙන් හොඳ වැඩක් ගන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. හරි ඉතින් වැඩිපුරම යුනිවර්සිටි නංගිලා මල්ලිලා මේක හදාගෙන දැම්ම තියාගන්න. ඔයාලා ෆස්ට් ඉයර් වේවා සෙකන්ඩ් ඉයර් වේවා මේක හදාගෙන තියාගන්න. හදාගෙන තියාගත්තට පස්සේ ඔයාලට තේරෙයි මම මොකද්ද කිව්වේ කියලා. එදාට channel එකේ මේ වීඩියෝ එකට බලලා කමෙන්ට් එකක් දාන්න. right. අදට ගිහින් එන්න Sigomedics YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම අපේ Facebook page එක Sigo Sports follow කරන්න අමතක කරන්න එපා. හරි. අදට ගිහින් එන්න ජය වේවා හැමෝටම.